මෙයාමයි ලයිව් එකේ විරිඳු කිව්වේ අවුරුදු 2කට කලින්. බනි නේද බනි මේ ටුටු? ඔව් දැන් ගොඩක් කල්. දැන් ගොඩක් කල්. 33 කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වාට ලොවේ පස්සෙන් නිඳ මාව රැක්ක එකම දෙවියා ඔබයි භාවේ රැව්ව ගමන් එක පාරක් දෙයියෝ කොප්ප වෙලා වගේ හිටියානම් ඔබ මා ළඟ තාත්තේ කොච්චරද ආගේ දෑතම කර ගැට දාලා ඒවත් ගවනෙකට නැතිව හැම සතයම වියදම් කළේ දරුසෙනෙහස හිතේ ඇතිව කට්ටි පැනලා වෙට්ටු දාලා ඇන්දැගැවට ගෙදර ගෙද්දි උට්ටි ගණන් කඳුළු වැටුන තිබුණා තව හුඟක් සිත්දි තාත්තාගේ ටොක්කට වඳිමි දැගත් එක් කොට තාත්තාගේ ටොක්කට වඳිමි දැගත් එක් කොට මට්ටු කරන්නට අපකට දඬුවම් දුන්නේ නැතිනම් තුට්ටු දෙකත් අතේ නැතිව අපි විඳින්නේ අසරණකම් සංගීතයේ අපුරු අතම ඉගෙන ගනින් පුතේ කියා පෙන්වා දුන් හරි පාරේ සංගීතයේ ගමන ගියා තාත්තාගේ ආදරේ වාගේ මහ සාගරේ තාත්තාගේ ආදරේ වාගේ මහ සාගරේ ගහට පොත්ත වගේ ඉඳන් ඇස් දෙක වගේ මාරැක්කා ඉවැස් ලැබුණේ නැතත් අපේ අනාගතේ ඇති දැක්කා අතේ සතේ නැති වෙනකොට නැදෑයෝ දුරට යතේ හලෝ මචන් කියපු යවලුවෝ කවුරුත් ළඟින් නැතේ තුන්නොවදන් නියමය තාත්තා දෙවියෙක්මය තුන්නොවදන් නියමය තාත්තා දෙවියෙක්මය ඉත්තයි කරවිල කනකොට ඒ වුණාට ඇඟට ගුණයි ඇත්තයි කොයි ලෙස කීවත් තාත්තා මගේ අංක එකයි සත්තම් දැමුවේ තාත්තා මගේ කන් දෙක පිරියන්න නැත්නම් අද වෙන්නේ මට වැරදි වලට ගිරේ යන්න දුකට සැපට එකට ළඟින් සිටිය නිසා මගේ තාත්තේ අපිට ගැකිවුණා හරියට අදින්න ජීවන කරත්තේ තාත්තාගේ ටොක්කට වඳිමි දැගත් එක් කොට තාත්තාගේ ආදරේ වාගේ මහා සාගරේ නවෝ සුපිරියනේ. සුපිරි. සුපිරි. Nice, nice, ඒක nice. සුපිරි. ඒක ලස්සනයි ගොඩක්. ගොඩක් ලස්සනයි නේ guys. මෙයා black tutu කිව්වේ